ඉතින් සුබ දවසක් අද මම රසවත් චිකන් කරිය තමයි හදන්න යන්නේ. ඉතින් ගමේ විදිහට ගමේ රසට චිකන් කරිය තමයි අද හදන්න යන්නේ මිරිසට. ඉතින් අපි එහෙනම් බලමු කොහොමද මේ චිකන් කරිය හරියටම හදන්නේ කියලා. ඉතින් මම මේ විදිහට අමුද්‍රව්‍ය කිහිපයක් අරගෙන තියෙනවා. ලුණු, කරපිංචා, ඒ වගේම රම්පේ, බේලිප් අරන් තියෙනවා. ඉඟුරු සුදුලුන් තරලා පොඩි කරලා අරගෙන තියෙනවා. ඒ වගේම ගොරකා, කරාඹු නැටි. මම මෙතනදී චිකන් ග්‍රෑම් 400ක් විතර අරන් තියෙනවා. මම ඒකට මිරිස් හැඳි දෙකක් එකතු කරනවා. ඉතින් ඔයාලට මිරිස් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. ඒ වගේම බැදපු තුන පහ මම හැඳි දෙකක් එකතු කරනවා. ඒ වගේම මම ගම්මිරිස් කුඩු දානවා. ඔයාලට අවශ්‍ය නම් විතරක් දාන්න පුළුවන්. සැරකන්න නැති කෙනෙක්ට එහෙම අවශ්‍ය නැහැ. ඒ වගේම කහමන් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට දානවා. ඒ වගේම ගොරකමන් ටිකක් දානවා. මොකද මස් ලිහිල් වෙන්න ඕන නිසා ගොරක ටිකක් දානවා. ඒ වගේම එනසල් දානවා, කරාඹු නැටි දානවා. ඉතින් මේක හොඳින් ඔයා සීසන් කරගන්න. ඉතින් මේක සීසන් කරගෙන ඔයා විනාඩි 10ක් විතර මේක පැත්තකින් තියලා තියන්න හොඳින්. මම මේ වගේ මැටි මුට්ටියක් තමයි භාජනයක් තමයි භාවිතා කරන්නේ. මම මේකට තෙල් හැඳි 4ක් විතර වෙන්න දානවා. ভেජිටබල් වල ගත්තොත් වඩාත් හොඳයි. ඒ වගේ මම කලින් චොප් කරගත්ත ඉඟුරු සුදුලුන් ටික මම මේකට එකතු කරනවා. ඒක හොඳින් ඔයා බැද ගන්න ඕනේ. චිකන් එක ටිකක් සැරට කන්න ඕන නිසා මම තවත් ටිකක් මිරිස් ඒ වගේම බැදපු තුන් පහ එකතු කරගන්නවා. ඒක අවශ්‍ය නම් විතරක් කරන්න පුළුවන් ඔයාලට. දැන් මම සීසන් වෙන තිබ්බ චිකන් ටික එකතු කරනවා. මේ වගේ කරි එදාගත්තට පස්සේ අපි අර මම කලින් පෙන්නපු කුළුබඩු ටික එකතු කරනවා. මුලින්ම මිරිස් ටික එකතු කරනවා. ඒ වගේම කපාගත්ත ලුණු ටික. ඒ වගේම බේ ලීෆ් මං කොළ දෙකක් පාවිච්චි කරනවා. කරපිංචා, රම්පේ. පසු මේ ප්‍රමාණයට වතුර කෝප් එකමාරක් විතර එකතු කරන්න. ඊට පස්සේ හොඳින් මේක මදගින්නේ තැම්බෙන්න අරින්න. දැන් මගේ චිකන් කරිය තැම්බිලා ඉවරයි. ඉතින් ගොඩාක් රසවත් ඒ වගේම ගොඩාක් උක්කුවට ඇවිල්ලා තියෙනවා අපේ කරි එක. ඉතින් මේ වගේ කරිස්වත් මේ විදිහටම හදලා බලන්න. එතකොට ගොඩාක් රස චිකන් කරියක් ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් තවත් වීඩියෝයක් අරගෙන ඉස්සරහට එන්නම්. එතෙක් ඔයාලට සුබ දවසක්.